විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එකට අපි යම්කිසි data එකක් අපි input කරනකොට නැත්නම් ඉංග්‍රීසි අකුරක් නැත්නම් සිංහල අකුරක් enter කරනකොට අපි keyboard එක භාවිතා කරලා තමයි enter කරන්නේ. නමුත් ඕගලන්ට පුළුවන් නම් keyboard එක භාවිතා නොකර අපිට මේ ස්ක්‍රීන් එකේ අපි මේ තමන්ට අවශ්‍ය කරන අකුර ලියලා ඉන්පුට් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හරි වැදගත් වෙනවා. මොකද ඒක හරි ෆාස්ට් සාමාන්‍යයෙන් ටයිප් කරනවට වඩා. ඉතින් මම හිතන්නේ මේකට හොඳ සොලියුෂන් එකක් දීලා තියෙනවා Google සමාගමෙන් Gboard කියලා software එකක් මේ app එකක් තියෙනවා. ඒ app එක install කරාට පස්සේ ඔයගලන්ට directly මේ කියන්නේ ඇඟිල්ලෙන් අපිට මේ වගේ ස්ක්‍රීන් එක උඩ ලියනකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ සිංහල හෝ ඉංග්‍රීසි ටයිප් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක හරි ලේසි සාමාන්‍යයෙන් කීබෝඩ් එක හරහා ටයිප් කරනවට වඩා. බලමු ඒක දැන් කොහොමද කරන්න කියලා. ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ Gboard කියන app එක install කරන්න ඕනේ. ඒ සඳහා ඔයගලන්ට යන්න වෙනවා Play Store එකට. මෙන්න මෙතන Play Store එකට. Play Store එකේ කියලා Gboard කියලා මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ ටයිප් කරලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ Gboard කියලා මෙන්න මෙතන පේනවා ඇති ඔයගලන්ට. මෙන්න මේ වගේ ඔයගලන්ට පේනවා ඇති Gboard කියලා පොඩි app එකක් තියෙනවා. ඒ app එක මෙතන තියෙනවා install කරන්න කියලා බටන් එකක්. ඒක අපි install කරලා බලමු ඊළඟ step එකට යන්න කලින්. මේ වගේ install කරන්න ගියට පස්සේ මේ වගේ ඔයගොල්ලෝ දන්නේ නැති install වෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් 32 මෙගාබයිට් විතර වෙනවා. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ install වෙන ගැන අපි ඉදිරියට යම් බලන්න. හරි දැන් මම හිතන්නේ install වෙලා දැන් මේක download වෙලා මේක install වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන open කියලා බටන් එකක් තියෙනවා. ඒ open එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන enable in setting කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරන්න. මේක step 1 යටතේ යන්නේ. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ options කීපයක් එනවා. මේකේ තියෙනවා Google Gboard කියලා option එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති මේ තියෙන්නේ Gboard කියලා තියෙනවා. මෙන්න මේකේ තියෙනවා මේ බටන් එක අපි මෙන්න මෙතනින් යාට තල්ලු කරන්න. තල්ලු කරාට පස්සේ මෙතන message එක annotation කියලා මේක okay කියලා press කරන්න. press කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන default keyboard ගාවම click කරාට පස්සේ ඒකේ යනවා choose the input method කියලා. ඊට පස්සේ select input method කියලා මේක select කරාට පස්සේ මෙතන Gboard එක select කරාම මෙන්න මෙතන done කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ settings ටික හදන්න ඕනේ. ඒකේ පළවෙනි setting එක තමයි මේ වගේ language කියන තැනට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන language එක මෙතනින් අපිට දෙන්න පුළුවන්. add keyboard කියාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන සිංහල කියලා මේක press කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන කීපයක් තියෙනවා option කීපයක්. මේක සිංහල අත්අකුරු කියලා තියෙනවා. ඒකත් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක මෙහාට ගියාට පස්සේ ABC to සිංහල කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ටික් කරාට පස්සේ මෙතන done කියන එක මේකන්. ඊට පස්සේ දැන් අපි මේ setting එක සම්පූර්ණ ඉවරයි. අපි බලමු දැන් ඊළඟට ටයිප් කරන්න ගිහිල්ලා මේක කොහොමද සිංහල අකුරු ඇඟිල්ලෙන් ටයිප් කරනකොට ඇඟිල්ලෙන් ලියනකොට කොහොමද එන්නේ කියලා බලමු. දැන් අපි යම්කිසි WhatsApp message එකකට ගිහිල්ලා අපි මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ keyboard එකක් එනවා. ඔයගලට පේනවා ඇති යම්කිසි රටාවකට තියෙන keyboard එකක්. මේක ඒකෙදි විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා පොඩි blink වෙන ස්පෙෂල් සිම්බල් එකක් තියෙනවා. ඒ සිම්බල් එකෙන් පුළුවන් අපි ඉන්පුට් කරන මෙතඩ් එක මොකක්ද කියලා කියන්න. දැන් මේකෙදි අපි දැන් මේ අවස්ථාවේදී අපි මේ වගේ ටයිප් කරන්න පුළුවන්. අපි කියමු ටෙස්ට් කියලා ටයිප් කරා.
එතකොට දැන් මේ ඉංග්‍රීසි වලින් ටයිප් කරේ. දැන් මේක අපි සිංහලෙන් ටයිප් කරන්න ඕන මෙන්න මේ ස්පෙෂල් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන සිංහල කියලා වැටෙනවා. පේනවනේ ඔයගලන්ට. සිංහල කියලා තියෙනවා. ඊට පස්සේ තව සැරයක් ඒක ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මෙතනට එනවා මොනවාද මේ කෙලින් එනවා මොනවාද මෙහි අතින් ලියන්න කියලා. පේනවා ඇති ඔයගලන්ට. පේනවද? ඔව් මෙහි අතින් ලියන්න කියලා. දැන් අපි හිතමුකෝ මෙතන ලියන්න පුළුවන් අපිට ඕනනම් අම්මා කියලා. පේනවා ඇති ඔයගලන්ට මෙතන මේ අම්මා කියලා කෙලින්ම ටයිප් වුණා. හරිද? එතකොට අපි ඊළඟ ලියනවා තාත්තා කියලා. හරිද? එතකොට මේව කෙලින්ම අපිට අම්මා තාත්තා කියලා මේ කෙලින්ම දැන් මම කීබෝඩ් එකක් මෙහිදී පාවිච්චි කරේ නැහැ. ඔයගොල්ලෝ දැක්කනේ හොඳට. අනිවාර්යයෙන්ම මම කරේ මොනවාද අතින් මේ වගේ ලියන එක. දැන් ඔයගලන්ට මේ අවස්ථාවේදී ආපහු මොනවාද ඉංග්‍රීසි වලට ෆොන්ට් මේ එන්න ඕන නම් මෙන්න මේ තියෙන සිම්බල් එක ආපහු ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන වැටෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති ඉංග්‍රීසි කියලා. මේ අවස්ථාවේදී තව මද කියලා අපි ලියන්න පුළුවන්. මද කියලා සිලෙක්ට් කරලා පස්සේ මෙතන මේ විදිහට ටයිප් වෙනවා. හරිද? ඊට පස්සේ ආපහු මෙතන ඕනම් පාද කියලා ලියන්න පුළුවන්. පාද කියලා මේ වගේ ලියන්න පුළුවන්. එතකොට මේක පේනවා ඇති ඔයගලන්ට ඉංග්‍රීසි වලින් අපි මේ වගේ ටයිප් කරනවා වගේම අපිට සිංහලෙන් මෙන්න මේ විදිහට අපිට අත්අකුරු ලියන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ කම්බිනේෂන් එකක් එකට මේ වගේ කරගෙන යන්න පුළුවන්. කියන්නේ මම මෙතන ඇත්තටම තව කීබෝඩ් එකක් මේකේ තියෙනවා. මේක තමයි සිංහල කීබෝඩ් එකක්. මෙතනින් අපි ටයිප් කරන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඊට අමතරව අපිට කෙලින්ම අපිට මෙන්න මේ වගේ මේ බටන් එක දෙපාරක් තුන්පාරක් ප්‍රෙස් කරාම පේනවා. අපිට පුළුවන් කෙලින්ම Tamanට සිංහලෙන් ටයිප් කරලා මේ data enter කරන්න පුළුවන්. ඒක ලෙවල්ලා මේ කම්බිනේෂන් එක අපි දිගටම තියාගන්න ඕන. මතක තියාගන්න මෙන්න මේ මාක් එක ටික පොඩක් මේ ඕල් ෂේප් එකක් තියෙන මාක් එක සිම්බල් එක අපි පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන අතින් ඉන්පුට් කරන එක කරන්න පුළුවන්. මේක ඇත්තම Gboard කියන software එකෙන් තමයි තියෙන feature එක. මේක මේ හරිම ලේසි. අපි යම්සි දෙයක් ඉක්මනින්ම ටයිප් කරලා යවන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක හොඳ ඉන්පුට් එකක් ඔයගොල්ලන්ගේ day to day වැඩ කරගෙන යද්දී ඉතින් මේ කම්බිනේෂන් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලේසි. අනිත් ඉන්පුට් එකට වඩා අනිත් තියෙන ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම මේකේ කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඇත්තටම හරි වටිනවා Gboard එක පාවිච්චි කරලා මේ වගේ directly input කරන්න. ඒක අරහා ඔයගොල්ලන්ගේ සාමාන්‍ය typing speed එක වැඩි කරගන්න පුළුවන්. මොකද අපි වෙනම අපි keyboard එකේ තියෙන key එක හොය සාමාන්‍ය enter කරන්න ඕනේ. නමුත් මේකේ මොනවාක්වත් නැහැ. අපි කියලම මේ වගේ ගැව්වම සිට ඊට දක්වා හරිද? ඊට පස්සේ අපිට ඕන මේක මාරු කරලා කැන්ඩි ඒ වගේ අපිට කලාම්බු ඒ වගේ කම්බිනේෂන් එකක් විදිහට අපි කලින් විදිහට එන්ටර් කරන්න පුළුවන්. මම හිතන්නේ මේක ඔයගලන්ට හරි වටි. බලන්න ඔයගොල්ලෝ Gboard software එක install කරලා මම හිතන්නේ අනිත් keyboard එකට වඩා හරිම ලේසි. තවත් මේකේ features ගොඩාක් තියෙනවා. ඒ features මම හිතන්නේ හරිම වැදගත් වෙනවා ඔයගොල්ලන්ගේ day to day function වලට. ඒ features ඊළඟ සැරේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මේක ටෙස්ට් කරලා බලලා කමෙන්ට් කරන්න. ඊළඟ දිනේදී අපි නැවත හමු වෙමු. Thank you very much.